මෙම ගීත නිර්මාණය කර ඇත්තේ ලංකාවේ පිරිමින් සඳහා වෙන බව මෙයින් කරුණාවෙන් දැනුම් දෙන අතර බිරින්දෑ වරුන්ට වන හිරිහැර වළක්වා ගැනීමට කරපු තවත් එක උත්සාහයක් බව සලකන්න. පුරුෂාධිපත්‍ය පසෙක හෙලා මෙම ගීතය අසන ලෙසත් හා බිරිඳ විසින් තමන්ගේ ස්වාමි පුරුෂයා හා තමන්ගේ පවුල හට කැප කරන බිරින්දෑවරුන්ට නිර්මාණය කරන ලද්දකි. බිරිඳ කියන නමේ අරුත දන්නවද මචං? ඇය නැත්නම් අද ඔබ ඇති හිර ගෙදරක මචං. ජිපර වෙන්න එපා හොඳේ මේවාත්ද මචං. තරු දෙන්නම් හද උම්බන් කියරගෙනත් මචං. බිරිඳ කියන නමේ අරුත දන්නවද මචං? ඇය නැත්නම් අද ඔබ ඇති හිර ගෙදරක මචං. බිරිඳ වෙන්න මෙන්න මෙහෙම අහගනිල්ල මචං. බියකුරෙන් කියන්න බයයි කියලා බං. බියකුරෙන් කියවෙන්නේ රිදෙන්න දෙනගෙම්. දාකුරින් කියවෙන්නේ දරදඬුකම මචං. බිරිඳ කියන නමේ අරුත දන්නවද මචං? නම් අද උම ඇති හිර ගෙදරක මචං. කේශර සිංහ දන ගැහුවලු සිංහ දෙනු ළඟත්. හස්ති රජුත් දන ගහනවා ඇතින්නියක් ළඟත්. මමත් අදත් දන ගහනවා මගේ ගැනි ළඟත්. ලජ්ජා වෙන්නේ මොකටද බං එහෙම වෙන්න මමත්. බිරිඳ පියන නමේ අරුත දන්නවද මචං? ඇය නැත්නම් අද උම ඇති හිර ගෙදරක මචං.